බුදුරජාණන් වහන්සේ නමකගේ කපුපුළුම් පටල 500යි අලුත් සිවුරු 500කිනි ඔතල රන් දෙනක තැම්පත් කළ සඳුන් චිතකයක් තුළ තමයි මේ ශ්‍රී දේහය ආදාහනය කරන්න. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර සුවඳ පැන්වලින් දෝනය කරලා ඉස්සල්ලාම අලුත් සිවුරකින් එතුවා. ඊට උඩින් කපුපුළුම් පටලයක් එතු. ආයමත් සිවුරක් කොතනවා ආයමත් කපුපුළුම් පටලයක් කොතන. ආයමත් උඩින් සිවුරක් එතුවා කපුපුළුම් පටලයක්. ඔය විදිහට සිවුරු 500කිනුත් කපුපොළුම් පටල 500කිනු ශ්‍රීදේහය ඔතල රන් දෙනක තැම්පත් කර. රන් දෙන කියන රත්තරංගොලින් සකස් කරපු භාජනයක්. සාමාන්‍යෙන් අපි දකින්න මිනි පෙට්ටියක් වගේ. එදකොට මේ පෙට්ටිය රත්තරනින් සකස් වෙච්ච රන් දෙනක් හැටියටයි හඳුන්න. ලී පෙට්ටියක් නෙම. එදකොට මේ රන් දෙනේ තැම්පත් කළ ශ්‍රී දේහය මේ රන් දෙන පෙරහැරින් නගරී වඩම්මගෙන ඇවිල්ල සඳුන් දරවලින් සකස් කරපු චිතකයකට නංවල. මේ චිතකට නංවල ශ්‍රීදේහය ආදාහනය කිරීම පිරිස මල රජදරුව 4 දෙනෙක් මුලින්ම ජටාවල් බැඳලා සුවඳ පැන්වලින් දෝවනය වෙලා ගිනි මැල 4ක් අරගෙන දකුණු ඇලෙන් චිතකය වටා ප්‍රදක්ෂිනා කරලා චිතකයට ගිනි දල්වන්න ගිනි තියෙන. අර ගිනි මැල 4 චිතකයට තියෙනවා සමගම නිවිලෑන. ඊළඟට මල්ල රජදරුව සාකච්ඡා කරලා 8 දෙනෙක් යොදාගන්න. මල්ල රජදරුව 8 දෙනෙක් පෙර පරිදිම ජටාවල් බැඳලා ගිනි මැල 8ක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කළ චිතකයට ගිනි දල්වන්න හදනකොටම අර ගිනි ජාලාව ගිනි දැල් එහෙම්මම නිවිලා. ඊළඟට මල්ල රජදරුව සාකච්ඡා කරලා කල්පනා කරන අපි 16 දෙනෙක් යොදාගෙන උත්සාහ කරනවා. ඒක තවත් ගෞරවාන්විතයි. බුදු කෙනෙක් වෙනුවෙන් අපි මෙහෙම කරමු කියලා මල්ල රජදරුව 16 දෙනෙක් චිතකයට ගිනි දල්වන්න උත්සාහ කරා. ගිනි දල්වන්න හදනකොටම ඒ සැනින් චිතකේ ගිනි දැල් නිවිලා. අවසානයේ මල්ල රජදරුවන්ට තේරුණා මොකක් හෝ අඩුවක් ඇති. කාගෙන්ද මේක විමසන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරයි අගසව් දෙනම පිරිනිවන් පෑවා. ඒක ලෝක ධර්මතාවයක්. හැම බුදු කෙනෙකුටම පෙර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පානවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර සාරිපුත්ත මොග්ගල්ලාන කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පෑවා. ඊළඟට මේ බුද්ධ ශාසනයේ වැඩ ඉන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ. ඒ අතර ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. තතිය ශ්‍රාවකයන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම ළඟට බුද්ධ ශාසනය හිටපු ඊළඟ කෙනෙක්. හැබැයි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මිනිස්සු ඉන්න නගරවල ජනතාව අතර මේ ශ්‍රාවකයන් අතර ගැවසෙන්න කැමති වුණේ නෑ. ඒ නිසාම දූතාංග සමාදන් වෙලා මහා වනාන්තරයේ කැලෑවල්වල හුදකලාව තමයි උන්වහන්සේ කාලය ගත කරේ. ඒකට හේතුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පෙනුම හරියට බුදුරජාණන් වහන්සේ වගේමයි. මහා පුරුෂ ලක්ෂණ 7ක් උන්වහන්සේටත් තිබුණා. ඒ නිසා සමහර අය ඈතට දකින්නකොට අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා රැවටෙනවා. බුදු කෙනෙක් ලෝකේ වැඩ සිටිද්දී අන්න බුදුරජාණන් වහන්සේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටෙන නිසා ඒක බුදු කෙනෙකුට අගෞරවයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා උන්වහන්සේ දූතාංග සමාදන් වෙලා මහ වනාන්තරයේ කැලේ වැඩ හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ දෙවිවරු පෙනී ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනුම් දුන්නා තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. උන්වහන්සේ දිවසින් දැක්ක 500ක් වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පාවා නුවර ඉඳන් පිටත් වුණා කුසිනාරාව දක්වා. ඒන ගමනට දින 7ක් ගත වුණා. අර දින 7 පුරාම පිරිනිවන් පාපු දවසේ ඉඳන් ශ්‍රී දේහි මහජනතාවට දින 7ක් වන්දනා කරගන්න ප්‍රදර්ශනය කරලා තමයි රන් දිනේ තැන්පත් කළ දැන් ආදාහනය කරන්න චිතකයකට නංවල. තාම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සංඝයා සමග අර ගමන වඩිනවා දවස් 7ක් තිස්සේ. ඒ වඩින ගමනේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ හිතේ මෙහෙම සිතුවිල්ලක් උපදිනවා. තථාගත බුදුරජාණන් වහන්සේ මට බොහෝ කාලෙකින් දැකලා උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරගන්න බැරි වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙච්ච දහම් මැස මල රජදරුවන් උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාලා. අනේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර
ඒ තථාගතයන් වහන්සේගේ දහසක් නිම්වලලු වලින් යුක්ත ඒ චක්‍ර ලක්ෂණයන්ගේ යුක්ත සම්බුදු සිරිපතුල් මගේ නළලි තියාගෙන මට බුදුගුණ සිහි කරමි එක වතාවක් හෝ වන්දනා කරගන්න ලැබේවා කියලා හිත හිතා උන්වහන්සේ ඈත ඉඳන් වඩිනවා. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිතුවිල්ල දෙවිවරු දකින. දෙවියන් දකින නිසා චිතකයට ගිනි දල්වන්න ඉඩ නොදී ගිනි දල්වන්න හදනකොටම චිතකයේ ගිනි දෙවියන් නිවන. මේ කාරණය දිවසින් දැක් අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ මල් රජදරුවන්ට කියා හිටිය රජදරුවනි මේ දෙවියන් කරන කාරණ. ඔබේ වරදක් නිසා නෙමේ චිතක ගිනි නිමිලයන්න. ඇයි ස්වාමීනී දෙවිවරු චිතකයේ ගිනි දල්වන්න ඉඩ නොදෙන්න. ඒ වෙලා උන්වහන්සේ දිවසින් බලලකින රජදරුවනි මහා කාශ්‍යප මහරහත්තන් වහන්සේ පාවානුවර සිට 500ක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන වඩින. උන්වහන්සේ වැඩම කරලා මේ චිතකය වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් නළලි තියාගෙන වන්දනා කරගන්න තෙක් චිතකයට ගිනි නොදැල්වේවා කියලා දෙවියන් ඉඩ නොදීන්නවා කිය. ඒ වෙලාවේ සියලු දෙනා ගිනි දල්වන්න ගත්ත උත්සාහය අතහැරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වඩී කියලා මග බලාගෙන පාරදිහා බලාගෙන හිටිය. ඒ අතර සමහරු හිතනවා කොහොමද දැන් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වලින් ඒ ශ්‍රී දේහේ දැන් කපුපුළුම් පටල 500කින් ඔතලා සිවුරු 500කින් ඔතලා රන්දෙනෙ තැන්පත් කරලා ඉවරයි. චිතකෙටත් නංවලන්න දැන් බලාගෙන ඈතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන වඩිනකොට හැම කෙනාටම අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා සිහි වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පෙනුම බුදුරජාණන් වහන්සේ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනට වැඩම කරලා සිවුර ඒකාංශ කළ පොරවගෙන මේ චිතකයේ වටා බුදුගුණ කියා තුන් වලල්ලා අපි චෛත්‍ය ප්‍රදක්ෂිනා කරමින් වඳිනවා වගේ දකුණු ඇලෙන් චිතකයේ වටා බුදුගුණ සිහි කරා තුන් වටයක් ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කර. එහෙම වන්දනා කළ උන්වහන්සේ දකිනවා තථාගතයන් වහන්සේගේ හිස පිහිටිය මෙතන සිරිපතුල් පිහිටියේ චිතකෙ මෙතනයි කියලා අඳුනගෙන දන ගහලා චිතකයට නළල තිබ්බා. උන්වහන්සේ අධිෂ්ඨානයක් කරා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය කපුපුළුම් පටල 500කින් ඔතල සිවුරු 500කින් ඔතල රන්දෙනේ තැන්පත් කළ චිතකයට නංවල තියෙන. මේ සිවුරු 500ක් කපුපුළුම් 500ක් පටල 500ක් විවර කරගෙන රන්දෙනෙන් එළියට සිරිපතුල් නික්මිලා චිතකයෙන් නොසෙල්වී සිරිපතුල් පමණක් නික්මිලා මගේ නළලි පිහිටාවා කියන අධිෂ්ඨානින් චිතකයට නළල තිබ්බ. පිංගතුනි හරිම ආශ්චර්යයක් කියන්නේ දින 7කට පෙර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. උන්වහන්සේගේ සිරිපතුල් යුගල චිතකෙන් එළියට නික්මුණා. නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලි පිහිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුගුණ සිහි කර සිරිපතුල් නළලි තියාගෙන පිරිමදිමින් බුදුගුණ සිහි කර උන්වහන්සේ වන්දනා කරගත්තා. ඒ වෙලාවේ එතන වැඩ හිටිය භික්ෂූන් වහන්සේලා මල්ල රජදරුවන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බොහොම සද්ධාවෙන් අවසාන වතාවට බුදුරජාණන් වහන්සේගේ දහසක් නිම්වලලින් යුක්ත චක්‍ර ලක්ෂණ මංගල ලක්ෂණයන්ගෙන් යුක්ත සුප්පතිත්ථිත පාද ඒ උතුම් සිරිපා සටහන සිරිපතුල් වන්දනා කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිරිපතුල් නළලි තියාගෙන වන්දනා කරලා චිතකයට වැඳලා නළල ඉවතට ගනිමින් නැකිටිනවා සමගම දේවානුභාවයෙන් ගිනි ඇවිලුනා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ.